මම හිතුවා අද ඉඳන් අලුත් දෙයක් කරන්න ඕනේ කියලා. මම දැන් ඉන්නේ කටුනායක එයාපෝට් එකේ. ඇත්තටම මම මේ කටාර යන ගමන්. ඉතින් මම ට්‍රැවල් කරන තැන්වල අලුතින් දකින දේවල් ඒ වගේම අලුතින් ඉගෙන ගන්න පුළුවන් දේවල් ඒ වගේම අපේ රටට ගෙනෙන්න පුළුවන් දේවල් පිළිබඳව යම්කිසි දැනුමක් මගේ යාළුවන්ට ලබා දෙන්න මම උත්සාහ කරන්න කියලා මම හිතුවා. මොකද සෑම පුද්ගලයෙකුටම මේ ට්‍රැවල් එක්ස්පීරියන්ස් එක ගන්න බෑ. ඒකට ගොඩක් වියදම් යනවා. ඒ වගේම කාලය යනවා. ඉතින් මම විතරම ට්‍රැවල් කරන කෙනෙක් හැටියට මේ එක්ස්පීරියන්ස් එක මම ඕගොල්ලන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද අද ලෝකේ ගොඩාක් දියුණු වෙලා තියෙන්නේ. අපි ගොඩාක් පිටුපස්සෙන් ඉන්නේ. ඉතින් ලෝකේ මොනවාද තියෙන්නේ? මොනවාද දියුණු වෙලා තියෙන්නේ? මොනවාද ඒවෙන් අපිට ගන්න පුළුවන්? ඒ වගේම අපි කොහොමද රටක් හැටියට දියුණු වෙන්නේ? අපි කොහොමද ලොකුවට හිතන්නේ? මොකද අපේ ගොඩාක් අය ලොකුවට හිතන්නේ. ඊටාම චූටට හිතන්නේ. වෙන රටවල් වල තරුණ තරුණියෝ කොහොමද රේසින් කාර් එකක් ගන්න කියලා හිතනකොට අපේ රටේ තරුණ තරුණියෝ හිතන්නේ කොහොමද බයිසිකලයක් ගන්නෙ? නැත්නම් මරුටි කාර් එකක් ගන්නෙ කොහොමද? නැත්නම් වැගන්ආර් එකක් ගන්නෙ කොහොමද කියන තමයි හිතන්නේ. ඉතින් අපේ සිතුවිලි එතනින් එහාට යන්න ඕනේ. අපි ලෝකෙත් එක්ක යන්න ඕනේ. ඉතින් මම අද ඉඳන් උත්සාහ කරනවා මේ ලෝකේ වෙන දේවල් ඕගොල්ලෝට ටිකක් පෙන්නන්න. ඒකට ඕගොල්ලෝගේ මානසිකත්වය වෙනස් කරගෙන ලෝකෙ දියුණු වෙන හැටියට අපේ රටත් දියුණු කරන්න ඕගොල්ලෝ උත්සාහ කරලා ඕගොල්ලෝ එකට අවශ්‍ය කතිකාව ඇති කරයි කියන බලාපොරොත්තුවේ අපි අලුත් දෙයක් කරමු වෙන. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.